ඔබතුමාට මඤ්ඤංග විජිත හේරත් ඇමතුමා මේ මහදවල් මේ වගේ පට්ටපල් අමූලික බොරු කියන්නේ ඊයේ පෙරේදා පවත්වපු අර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔබතුමා කියපු අර බොරුව බලන්න. කරු විජිත හේරත් විදේශ කටයුතු ඇමතුමනි මේ ඔබතුමාටයි මේ කතා කරන්නේ. අපි සියලු දෙනාම දන්නවා ඕනෑම කෙනෙක් දේශපාලනඥයෙක් ඡන්දය දිනා ගැනීම සඳහා බොරු කියනවා. ඒක සාමාන්‍ය දෙයක්. සමහර කට්ටිය අඩු වැඩි වශයෙන් සමහර කට්ටියට අඩුවෙන් බොරු කියනවා, සමහර කට්ටිය වැඩියෙන් කියනවා. අපි ඒක ඒ සම්බන්ධයෙන් මෙතනදී මුත් කියන්න යන්නේ නැහැ. නමුත් මැතිවරණයක් දින්නට පස්සේ ආණ්ඩුව ගත්තට පස්සේ ඒකිනුත් වගකීමක් දරන වැදගත් අමාත්‍යංශයක් දරන ඒ අමාත්‍යංශයේ ඇමති තනතුර දරන පුද්ගලයෙක් ඇවිල්ලා මහදවල් පට්ටපල් බොරුවක් කියනකොට කොහොමද අපි ඒක අහගෙන ඉන්නේ? ඔබ දන්නවා ඇති ඕනෑම ආණ්ඩුවක ජනාධිපති අගමැති ඊට පස්සේ තියෙන ප්‍රධානම වගකීම් අමාත්‍යංශ වලින් එකක් තමයි විදේශ කටයුතු ඇමතිකම. ඒ විදේශ කටයුතු ඇමතිකම වලට එන මිනිස්සු ඉතාමත් ගෞරවාන්විතව වැදගත් විදියට ඒ තනතුරේ ගෞරවය රකින්නවා. දැන් බලන්න ඔබතුමා ඊයේ පෙරේදා කරපු ඒ ප්‍රකාශය කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අනෙකුත් ප්‍රශ්න අහන ගමන් එක්තරා මාධ්‍යවේදියෙක් ඉංග්‍රීසි බසින් ඔබගෙන් අහනවා ප්‍රශ්නයක්. දැන් අවුරුදු එකමාරක් තිස්සේ අර වරායේ හිර වෙලා තියෙන නෙමෙයි හිර කරගෙන තියෙන අර සුද්ධ වූ අල් කුර්ආන් සම්බන්ධයෙන් මොකක්ද ඊළඟට ගන්නා පියවර කියලා ඔබගෙන් ඇහුවා. ඔබ ඒක හොඳට දන්නවා. ඒ ප්‍රශ්නේ මොකක්ද කියලා හොඳට දන්නවා. මොකද මීට කලින් අපි අහලා තියෙනවා ඔබ හම්බෙන්න එනවලු හැම මාස දෙකකට සැරයක්ම අපේ මුස්ලිම් සිවිල් සංවිධාන නායකයෝ කියලා කණ්ඩායමක් එනවලු. අපි ඕන්ට එහා වචනයක් කියන්න යන්නේ නැහැ. සිවිල් සංවිධාන නායකයන් කියලා කට්ටියක් ඔබව හම්බ වෙනවලු හැම මාස දෙකකට සැරයක්. ඒකේ කටයුතු කෝඩිනේට් කරන්නේ නියෝජ්‍ය ඇමති මුනීර් මුලෆර්ලු. එම සාකච්ඡාවේදී මේ ප්‍රශ්නය අහපුවාම ඔබ උත්තරයක් දුන්නලු මේ කුර්ආන් පිටපත රිලීස් කරන්න එපා, වරායෙන් පිට කරන්න එපා කියලා ඔගොල්ලන්ගේම මුස්ලිම් කට්ටියක් ඔබ කියලා තියෙන ඒව තමයි. ඔගොල්ලන්ගේම මුස්ලිම් කට්ටියක් මේකට විරුද්ධ වෙනවා, එපා කියනවා. එනිසා ඕගොල්ලන් කතා කරලා මේක බේරුමක් කරගෙන ඇවිල්ලා අපිට කියන්න. එතකොට අපි ඒක අනුමත කරලා දෙන්නම්, නිදහස් කරන්න අනුමැතිය දෙන්නම් කියලා කිව්වලු. එහෙමනම් ඒක තමයි ඇත්ත. අපේම කට්ටියක්. ඒ කියන්නේ අර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලෙදී ඉස්ලාමීය පොත්පත් සහ අල් කුර්ආන් මෙරටට ගෙන්නනකොට ඒකේ මොනාරි මේ මොකක් හරි යම්කිසි ප්‍රශ්නකාරී දේවල් තියෙනවාද කියලා බලලා ඒක වරායෙන් නිදහස් කරනවාද නැද්ද කියලා තීරණය කරන්න එක්තරා කණ්ඩායමක් 9 දෙනෙකුගෙන් යුක්ත මුස්ලිම් අර මෞලවිවරු ඉගෙනගත්තු කට්ටිය එම කියලා 9 දෙනෙක්ව දාලා තිනවා. එම කමිටුවෙන් අනිත් හැම දෙයක්ම රිලීස් කරලා අපි දන්න තරමට මේ කුර්ආනය විතරක් තියාගෙන ඉන්නවා. ඒකට හේතුව එම කමිටුවේම කීප දෙනෙක් දෙතුන් දෙනෙක් ඔවුන්ගේ පිටිපස්සේ ඉන්න එක්තරා කණ්ඩායමක් ඔවුන් භාවිතා කරලා ඔවුන්ව යොදවලා එම කණ්ඩායම දෙතුන් දෙනාව යොදවලා මෙම කුර්ආනය නිදහස් කරන්න බාධා කරගෙන ඒකට අනුමැතිය දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා. මේකේ කමිටුව අනිත් කට්ටියත් ඒකට නිහඬව බලාගෙන ඉන්නවා. මේක තමයි ඇත්ත. ඔබ මේක කියන්නේ නැතුව මොකද එදා එම මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වේ? වරායට ගෙන්නපු ක්‍රමේ වැරදිලු. මේ රටට ඒක එම කුර්ආන් තොගය මෙරටට ගෙනාපු ක්‍රමේ වැරදිලු. ඒ කියන්නේ කස්ටම්ස් ප්‍රොසීජර් එක වැරදියට කඩ කරලා ගෙනාවලු. රේගුවේ නීති රීති උල්ලංඝනය කරලා මේක ගෙනලා තියෙන්නේ. බොරුනේ මතුමා. පට්ටපල් බොරුවක් නේ කිව්වේ. කිසිම හිරිකිතයක් නැතුව නේ බොරුව කිව්වේ.
එහෙනම් කොහමද මේක මේ කස්ටම් ප්‍රොසීජර් එක වැරදියට ගෙනලා තිබ්බනම් රේගුවේ නීති කඩ කරලා ගෙනලා තිබුණා නම් කොහොමද මේ කන්ටේනරෙන් ආපු පරිවර්තන නැති අල් කුර්ආන් පිටපත් පමණක් 25000ක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලේ මේක පිටත් කරේ කොහමද? නිදහස් කරේ කොහමද? ඒකට කස්ටම් ප්‍රොසීජර් එක වැරදි වුණේ නැද්ද? ඉතින් ඒ නිසා අපිට කියන්න වචන නැහැ මත්තුමා. අනිත් ඔබ තව බොරුවක් කිව්වා. මෙම කුර්ආනය සෞදි අරාබියාවේ ඉඳලා යවපු පුද්ගලයාම තීරණය කරලා තියනවලු ආපහු මේ රටේ මේක ගෙන්න ගන්න. අරගෙන මොකද කරන්න යන්නේ? කොහාටද යවන්න යන්නේ? ඉන්දියාවටලු. ඉතින් ඉන්දියාවේ සිංහල පරිවර්තන කියවන්න කවුද එමත්තුමා ඉන්නේ? කාටද කියලා ඉන්දියාවේ දෙන්නේ? ඒ නිසා බොරුවක් කියනකොට පොඩ්ඩක් කල්පනා කරලා කියන්න. ඒකම බලන්න තව ප්‍රශ්නයක්. දැන් මේක කුර්ආන් නිදහස් කර ගැනීමේ ප්‍රශ්නේ එක පැත්තක. අනිත් පැත්ත ඔබතුමා නැති ප්‍රශ්නයක්. අර සමාජ ක්‍රියාකාරීන් කියලා ඔබ හම්බෙන්න එන එම කට්ටිය ඔබත් එක්ක සෙල්ෆියක් ගහන්න, පින්තූරයක් ගහන්න, පොඩි ආතල්ලයක් ගන්න එන කට්ටිය ඒගොල්ලන්. ඉතින් එහෙම ඇවිල්ලා ඒගොල්ලගේ පාඩු ඒක කරගෙන ගියා නම් කමක් නැහැ. ඔවුන් මොකද කරේ? ඊයේ පෙරේදා අර නර්සස්ලගේ හෙදියන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් යුනිෆෝම් සම්බන්ධයෙන් මුස්ලිමයගේ අර මුස්ලිම් නර්සස්ලට අර තමන්ගේ ආවේනික නිල ඇඳුම අඳින්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඔබතුමා ඒක ඊයේ පෙරේදා ඔබ නිකන් ඒක අනුමැතිය දෙනවා වගේ කිසිම බාධාවක් නැහැ. අඳින්න පුළුවන් ප්‍රශ්න තියෙන අපිට ඇවිල්ලා කියන්න. මත්තුමා ඒක 1992 ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලෙදී ලැබිච්ච වරප්‍රසාදයක් මුස්ලිම් ජනතාවට. අර පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලා මැතිතුමා ඔහුගේ පෞද්ගලික යෝජනාවක් ඇටියට දා ගෙනල්ලා ඒක මුළු පාර්ලිමේන්තුවම ඒකමතිකව සම්මත කරලා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ උපදේශ මත ඒක වැඩේ කරලා දුන්නා. දැන් ඔබ ඇවිල්ලා මේක හරි ඔබතුමාලා තමයි මේක කරේ කියලා ඒක පෙන්වන්න සමාජයට පෙන්වන්න ලොකු නාට්‍යයක් එදා ළඟ දැක්කුවා. වැරදිනේ. අපේ ඒක ඔබතුමාගේ වැරද්දක් නෙමෙයි. අපේ සමාජයේ වැරද්ද. අපේ සමාජයේ දැන් හින්දු ජනතාව දෙමළ ජනතාව එනවද සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් කියලා කාවර යමත කෙනෙක්ව හම්බෙන්න එනවද? කතෝලික ජනතාව එනවද සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කියලා මාස දෙකකට සැරයක් කියලා ඔවුන්ගේ ප්‍රශ්න කතා කරන්න එනවද? මේ අපේ මිනිසුන්ට තමයි පොඩි අමාරුවක් තියෙන්නේ. රුදාවක් තියෙනවා මේ ඇමතිවරයාව හම්බෙන්න ඕන කියලා. එක ඇමතිවරුන්ව හම්බෙන්න ඕන. ඔවුන් එක්ක පොඩි ෆොටෝ එකක් ගන්න ඕන. ඒක සමාජ මාධ්‍යයේ දාන්න ඕන. ඉතින් මේකට ඔවුන්ගේ දේවල් කතා කරා නම් කමක් නැහැ. කතා කරන්නේ සමාජයේ දේවල් නැති ප්‍රශ්න. දැන් බලන්න මේ නිල ඇඳුම සම්බන්ධයෙන් දැන් මෙච්චර දවස් පන්සලට වෙලා හිටපු සමහර ස්වාමීන් වහන්සේලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ, බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ අර කවදක්වත් ජාතිවාදය කතා කරලා අපි අහලා නැති බත්තර මුල්ලේ සීලරත්න හාමුදුරුවෝ ඔක්කොම මේක මේ සම්බන්ධයෙන් කතා කරන්න පටන් ගන්නවා. අනවශ්‍ය ප්‍රශ්නයක් මේක. ඒ නිසා කරුණා කරලා ඔබ හම්බෙන ඒ කට්ටියට කියන්න සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මුස්ලිම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කියලා එන්නේ නැතුව NPP මුස්ලිම් සහෝදර කණ්ඩායම කියලා කිව්වනම් අපි කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒක NPP ඔබලාගේ පක්ෂයේ මුස්ලිම් පාර්ශ්වය මුස්ලිම් කණ්ඩායම කියලා එහෙම කිව්වනම් අපි මුත් කියන්නේ නැහැ. ඒක කියන්නේ නැතුව මුස්ලිම් සිවිල් සංවිධාන නායකයන් ක්‍රියාකාරීන්. ඉතින් බලන්න එහෙම ඇවිල්ලා සමාජයට හොඳ දෙයක් කරා නම් කමන්නේ. තියෙන දේ අනිත් පැත්තට නේ අපි හරවන්නේ. නිකන් නැති ප්‍රශ්නයක් නේ ඇති කරන්නේ. ඒක කරුණා කරලා ආගම තියලා සංස්කෘතිය තියලා බොරු කියලා ඒකේ වාසි ගන්න එපා. මොකද ඒක පව් එක ලොකු පවක්. අපි දන්නේ ඔබලා පව්පින් ඒක විශ්වාස කරනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒක කරුණා කරලා ඒක කරන්න එපා. පුළුවන් දෙයක් කරන්න කුර්ආන් සම්බන්ධයෙන් ඒක නිදහස් කරන්න පුළුවන් නම් පිට කරන්න පුළුවන් නම් කරන්න. නැත්නම් එම කුර්ආනේ යවපු පුද්ගලයාත් එක්ක කතා කරලා හරි ක්‍රමයකට ඒක හරවල යවවනම්
කිසි ප්‍රශ්නයක් නැහැ. බොරු කියන්නේ නැතුව බොහොම ස්තුතියි.